ජපානයේ හරිම ලස්සන ඒ වගේම නිහතමානී ස්ථානයක් තියෙනවා. ඒ තමයි ශිරයිතෝ දිය ඇල්ල. ශිරයිතෝ කියන්නේ සුදු නූල් කියන අර්ථය. ඒ නම ලැබෙන්නේ මේ වැලි පර්වතයේ ඉහළින් නූල් වගේ වැටෙන ජල රේඛා නිසා. මෙතනට බලන්න ගියහම ඔයාට හිතෙන්නේ වතුර වැටෙනවා වගේ නෙවෙයි. ඒක හරියට සුභව ධර්මයේ ගීතයක් ගායනා කරනවා වගේ. ෆූජි කඳුපාමුල තියෙන මේ ස්ථානය ජපානයේ යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක් විදිහටත් හඳුන්වනවා. වතුර හරිම පැහැදිලි. ඒ වගේම ශබ්දය හරිම සංසුන්. මිනිස්සුන්ගේ හදවතට සැනසෙල්ලක් දෙන්න පුළුවන් ස්ථානයක් විදිහට මේ තැන සලකන්න පුළුවන්. ඔයා ස්ට්‍රෙස් එකකින් ඉන්නවා නම් මෙතන විනාඩි කිහිපයක් බලන එකම තෙරපි එකක් වගේ. ජීවිතේ ගොඩක් කම්ප්ලෙක්ස් වෙලා තියෙන වෙලාවට ශිරයිතෝ දිය ඇල්ල වගේ තැන් අපිට මතක් කරනවා සීරුවෙන් ගලා යන ජලය වගේ අපිත් හැමින් ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒ නිසා එක දවසක් හරි ඔයාට මේ ලස්සන ස්ථානයට යන්න ලැබුණොත් ඒක අමතක නොවෙන මොහොතක් වෙයි. ඉතින් මේ වගේ තවත් වැදගත් ලස්සන වීඩියෝ බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න.